ඒක්තා කපුර්ගේ අයිකොනික් ෂෝ එකක් වන කිව්කී සාස්බී කබී බහුති සීසන් 2 මේ වන විට ඉන්දියාවේ අති සාර්ථක ලෙස විකාශය වෙනවා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ එම කතාමාලාවේ පළවෙනි කතාංගය ගැන. ඉතින් ඒක ඔයගොල්ලන්ට පැහැදිලි සිංහල රිවිව් එකක් ගේන්න තමයි මේ උත්සාහ කරන්නේ. පුංචි අඩුපාඩුකම් ගොඩක් දකින්න ලැබෙයි. ඒ හැම දෙයකටම සමාව ඉල්ලන ගමන් වීඩියෝ එකට යනවා. වීඩියෝ එකට යන්න කලින් කියනවා අපි දැකපු මහගෙදර කතාමාලාවේ දෙවන කතාමාලාව තමයි මේ තියෙන්නේ. නමුත් මෙහි අපිට එක පරම්පරාවක් දකින්න ලැබෙන්නේ නැහැ. මහගෙදර සීසන් 1 එකේ දැකපු. කොහොම නමුත් ඉදිරියට ඕන දකින්නත් පුළුවන් වෙනවා. සමහරක් විට නැති වෙන්නත් පුළුවන් වෙනවා. කොහොම නමුත් මේ කතාවේ උපරිම කතාංග 200ක් බව තමයි ඒක්තා කපුර් මේ වෙනකොට තීරණය කරලා තියෙන්නේ. කෙසේ නමුත් මේ කතාව තුල්සි නැතුව අපිට බලන්න වෙන්නත් පුළුවන්. තුල්සි ඉන්නත් පුළුවන්. මොකද ඒකට හේතුව මේකේ තුල්සි මේ කතාවට ඇග්‍රීමන්ට් කරලා තියෙන්නේ 2026 ජනවාරි මාසයේ වෙනකන් විතරයි කියලා තමයි ආරංචි මාර්ග දැනට අපිට ලැබිලා තියෙන්නේ. කෙසේ නමුත් තුල්සි නැතුව क्योंकि सासबी कभी बहुती අසම්පූර්ණයි කියන එක තමයි මගේ අදහස. ඒ කියන්නේ මහගෙදර තුල්සි නැතුව කිසිම පණක් නැති කතාවක් විදිහට තමයි මට දැනෙන්නේ. කෙසේ නමුත් වසර 2000කට තමයි මෙම කතාව ආරම්භ වන්නේ. වසර 2000 දී කියන්නේ 2000 වසරේ තමයි මේ කතාව ආරම්භ වන්නේ. නමුත් මෙම කතාවේ අපිට එක ප්‍රශ්නාර්ථයක් සමග මෙම කතාව ඕෆෙයා යනවා. ඒ කියන්නේ නවත්තලා දානවා. මේකස්ලා මේක නවත්තනවා. ඒකට විශාල හේතුවක් වශයෙන් දක්වන්නේ හරියට මේකස්ලට මේක කරගෙන යන්න බැරි වුණා කියන එක. ඉතින් මේක තමයි ඉන්දියානු ටෙලිනාට්‍යකරණයේ පළවෙනිම කතාව අවුරුදු 25කට පස්සේ නැවත කාස්ට් එකක් සිද්ධ වෙන සීසන් 2 ලෙස. ඒ කියන්නේ දෙවන කතාමාලාව ලෙස විකාශය වෙන. ඉතින් මේකෙදි වැදගත්ම කාර්යය තමයි අපේ ශ්‍රීමති ඉරානි එහෙම නැත්නම් අපි හැමෝම දන්න ඔයාලා අපි හැමෝම දන්න තුල්සි විරානිගේ චරිතය. ඉතින් මෙම චරිතයට ගොඩාක් දෙනෙක් ආදරය කළා. අදටත් ආදරය කරනවා. ඉතින් මේ වන විට ශ්‍රී ලංකාව තුළ මේ විකාශය කිරීමට නියමිතයි කියලත් කියනවා. එහෙම නියමිත වෙලා නැහැ කියලත් කියනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකාව තුළ මේක අපිට දැක බලා ගන්න ලැබෙයිද නැද්ද කියන එක තීරණය වෙන්නේ ශ්‍රී ලංකාව තුළ දැනට තිබෙන මාධ්‍ය ජාලයන් ඔස්සේ තමයි. ඉතින් අපිට බලාපොරොත්තු වෙන්න වෙන්නේ. නමුත් කෙසේ නමුත් මේකේ පළවෙනි කතාමාලාව ගෙනාවේ සිරස ටීවී ඔස්සේ. ඉතින් සිරස ටීවී ඔස්සේම තමයි අපිට මේක විකාශය වෙයිද නැද්ද කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. කෙසේ නමුත් මම වැදගත්ම දෙයක් කියනවා මෙම කතාව නැවැත්තුණු තැන. මෙම කතාව නතර වෙන්නේ කමලා විරානි එහෙම නැත්නම් අම්බා විරානිගේ අභාවයෙන් පසුව. ඒ කියන්නේ තුල්සිගේ ආච්චි. එයාගේ මරණය සිදු වෙනවා. මරණය සිදු වෙන්න කලින් අම්බා විරානිට සිද්ධ වෙනවා කරන්ගේ නැතුණු පුතා හදාගත්තු කෙනා වෙනුවෙන් තමන්ගේ සියලුම දේපල ලියන්න. ඒ කියන්නේ කරන්ගේ පුතා වෙනුවෙන් තමයි මේ දේපල ලියන්නේ. නමුත් කරන්ගේ පුතාව හදා වඩා ගන්නා කෙනා සතුව තමයි මේ දේපල භුක්ති විඳීමේ අයිතිය තියෙන්නේ කියන තැන ඉඳලා අවසාන කැමැති පත්‍රයේ සඳහන් වෙනවා. මේ සමග මුළු විරානි පවුලම සීසීකඩ විසිරෙනවා. මොකද අවසාන කාලයේදී මෙම කතාමාලාවේ අපිට සංස්කෘතිය දකින්න ලැබෙන්නේ නැහැ. හැදියාව දකින්න ලැබෙන්නේ නැහැ. මොකද හැමදේම වෙනස් වෙනවා අම්බා විරානිගේ අභාවයෙන් පසුව. අම්බා විරානි කියන්නේ ප්‍රකෝටිපති දේපලක් හිමි තැනැත්තියක්. ඒ කියන්නේ තුල්සිගේ ආච්චි කමලා විරානිට ප්‍රකෝටිපති දේපලක් තමයි හිමි. ඒ කියන්නේ ලොකු වලව්වක්. ඉතින් අපිට බලන්න හම්බුණු මහගෙදර සීසන් 1 එකේ පෙන්නන විරානීස්ලාගේ නිවස. එහෙම නැත්නම් ශාන්ති නිකේතනය. ශාන්ති නිකේතනය අයිති අම්බා විරානිට. ඒ කියන්නේ අපේ ලංකාවේ විකාශය වුණේ ඇගේ නම කමලා විරානි ලෙස තමයි හඳුන්වා දුන්නේ. ඉතින් මම කමලා විරානි කියලාම හඳුන්වන්නම්. තුල්සිගේ ආච්චි කමලා විරානි තමයි ඒ වලව් අයිති. කෙසේ නමුත් මෙම කතාව නතර වෙන්නේ අම්බා විරානිගේ අභාවයෙන් පසුව අවසාන කැමැති පත්‍රය හරහා. ඉතින් කාලයක් තිස්සේ තුල්සි සහ මිහිර් විරානි පවුලේ නිවස වෙන ශාන්ති නිකේතනයේ ජීවත් වෙනවා. අවසාන භාගයේදී ඇය තවත් තරුණියක් හදා වඩා ගන්නවා ඔවුන්ගේ තනියට. තුල්සිගේ සැමියා මිහිර් විරානිට අවසාන භාගයේදී ඒ කියන්නේ අපිට දකින්න හම්බ වෙන්නේ රොනිත් රොයිව.
රොනිත් රෝයිගේ මතකය අමතක වෙලා තමයි. ඒ කියන්නේ මතකය අමතක වෙන ටයිප් එකේ ලෙඩකින් තමයි ආ ඉන්නේ. කියන්නේ අර කිසිම දෙයක් මතකේ නැහැ හැම වෙලාවෙම. ඉතින් මේ කතාවේදී අපිට අවසානයේ තුල්සි සහ මිහිර්ව තනියම තමයි දකින්න හම්බ වෙන්නේ. කොහොම නමුත් දිගු කාලීනයක් තමන්ගේ පුතාගේ නැති වුණ පුතා, ඒ කියන්නේ කරන්ගේ නැති වුණ පුතා පාත් කෙන තුල්සි හොයනවා. ඒ අතරතුර තුල්සිට ලියුමක් හම්බෙනවා තමන් ඇවිල්ලා හම්බ වෙන්න කියලා. ඉතින් මෙම කතාවේ එන්ඩ් එකේදී අපිට පෙන්වන්නේ තුල්සි යනවා නිකන් පාළු ප්‍රදේශයකට. එම ප්‍රදේශයට එන්නේ කළු පාට වාහනයකින්. කහානී ගර්ගර්කී එකේ ඉන්න ප්‍රධාන චරිතය වන පාර්වතී අග්‍රවාල්. කහානී ගර්ගර්කී කතාමාලාවේ එන ප්‍රධාන චරිතය පාර්වතී අග්‍රවාල්. ඕම් අග්‍රවාල්ගේ බිරිඳ. ඉතින් පාර්වතී අග්‍රවාල් කහානී ගර්ගර්කී. මෙම කතාවද ශ්‍රී ලංකාව තුළ ශාන්ති නමින් විකාශය කෙරූ බවක් තමයි සඳහන් වෙන්නේ. කෙසේ නමුත් තුල්සි පාර්වතී කියන්නේ හොඳම ගෙහෙලියන්. තුල්සිට පාර්වතී පවසන්නේ තමන්ගේ ළඟ තමයි පාර්ත් ඉන්නේ කියලා. තුල්සිට පාර්වතී කියනවා කරන්ගේ දිගු කාලීනයක් නැති වෙලා හිටපු අතුරුදහන් වෙලා හිටපු පුතාව හදා වඩා ගත්තේ එයා කියලත්, කමලා විරාණිගේ අන්තිම කැමැති පත්‍රය තමන්ට ඕන විදිහට සකස් කරගත්තේ එයා කියලත්. ඉතින් එතනින් තමයි මෙම කතාමාලාව අවසන් වෙන්නේ. මෙම කතාමාලාව අවසන් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි TRP එකේ පහළ අගයක් ගැනීම සහ මිනිස්සුන්ට මෙම කතාව එක දෙකට නැරඹීමත් සමග ඇතිවෙච්ච සමහරක් සංකූලතා. මොකද අපි මුලින්ම දැක්කේ සංස්කෘතිය හැදියාව පවුලේ සමගිය එකට එකතු කරගෙන ජීවත් වෙන්න ගත්ත කාන්තාවක් වන තුල්සි විරාණිගේ ජීවිත කතාව. එතනින් පසු ඔවුන්ගේ ජීවිත කතාව කෙමෙන් චරිත රසක් එකතු වෙමින් විනාශ වෙන්න පටන් ගන්නවා. අවුරුදු 20ක ලීප් එකකින් පස්සේ තමයි මෙම කතාවෙත් ඩිස්ටෝරියඩ් එක පටන් ගන්න. කියන්නේ මේ කතාවේ විනාශය පටන් ගන්නෙ. කෙසේ නමුත් මේ වන විට ඉන්දියාව තුළ මෙම කතාව සාර්ථකව විකාශනය වෙනවා. ඉන්දියාව තුළ කතාවේ අවසානයෙන් නම් නෙමේ පටන් ගන්නෙ. නමුත් කතාවේ අවසානයේදී සිද්ධ වුණු දේ පිළිබඳව මේ වන විට ප්‍රශ්නාර්ථයක් තිබූ සියලු දෙනාටම ඉන්දියාවේ මෙම කතාව තුළ එම ප්‍රශ්නාර්ථය විසඳා අවසන්. අපි ඒ ගැන ඉදිරියට කතා කරමු. වැඩි කතා බහක් නැතුව එපිසෝඩ් එකට යමු. එපිසෝඩ් එකට යන්න කලින් මතක් කරනවා ඔයා අපේ channel එකට අලුතෙන් නම් එකතු වෙන්නේ අපේ නාලිකාව අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ළඟම තියෙන bell icon එක click කරලා all දාලා තියාගන්න. එතකොට අපි දාන ඕනම වීඩියෝ එකක් ඔයා ළඟට ඉක්මනින්ම ගෙන්න ගන්න පුළුවන්. සහ කියන්න ඕනේ මට මෙම කතාව දාන්න පුළුවන් ඉන්නේ පාට් වශයෙන්. සම්පූර්ණ එපිසෝඩ් එක දාන්න බැරි වෙයි. ඒකට හේතුව තමයි copyright claiming. ඉතින් මේ වෙන විට copyright claiming ගොඩක් තියෙන නිසා මට සිද්ධ වෙන්නේ පාට් වශයෙන් තමයි දාන්න. කෙසේ නමුත් අපගේ වීඩියෝ බලන්න කැමැත්තක් තියෙනවා නම් අප හා දිගටම රැඳී සිටින මෙන් ඉල්ලමින් වීඩියෝ එකට යනවා. Welcome to ARTV HD. ओम भूर्भुवस्वः तत्सवितुर्वरेण्यं दर्भो देवस्य धीमहि धियो यो नः प्रचोदयात्. මේ ගායත්‍රි මන්ත්‍රයෙන් තමයි මෙම කතාව ආරම්භ වන්නේ. කවුදෝ ගෑනු කෙනෙක් ඉඳන් ගායත්‍රි මන්ත්‍රය කියමින් තුල්සි මාතාවට පෑන්වත් කරනවා. ඒ කියන්නේ වතුරවත් කරනවා. ඉතින් මේ සමගම තුල්සි මාතාවගේ ගුණ වරුණාව ඇය මෙහෙම කරනවා. අවුරුදු කීයක් ගෙවිලා ගියාද? කොච්චර ඊර්තු වෙනස් වෙලාද? ඒත් එක දෙයක් වෙනස් වෙලා නැහැ. මේ ගෙදරට ඔබගේ ආරක්ෂාව. මේ ගෙදර හඳුනා ගැනීම ඔබයි. ගෙදරින් පිට ඉඳලත් ආරක්ෂකයා. සිරුරේ පිරිසුදුකම තුල්සි. මනසේ සැනසුම තුල්සි. හැම ගේකම හැදියාව තුල්සි. අසනීපයකදී ඔසුවයි තුල්සි. ගංගා ජලයට එකතු වුණාම මුක්තියට, ඒ කියන්නේ නිවනට යන මාර්ගයයි තුල්සි. දේවාලයේ පූජාවට තියෙන ප්‍රසාදයයි තුල්සි. නපුරු බැල්මෙන් ආරක්ෂා කරાવી අන්න එහෙම ආශිර්වාදයක් තුල්සි. ගෙදර සියලුම බැම එකතු කරලා තියෙන්නේ තුල්සි. දවසේ ආරම්භය සෑම සුබ ආරම්භයමයි තුල්සි. ජය මා තුල්සි. තුල්සි මෑණියන්ට ජය වේවා. ඉතින් මේ ඉන්නේ තුල්සි. තුල්සි කතාව ආරම්භයේ තමන්ගේ ආච්චිව සිහි කරනවා. ආච්චි කියලා කියනවා. එතකොට පෙන්නනවා අම්බා විරාණිගේ එහෙම නැත්නම් කමලා විරාණිගේ ඡායාරූප පෙළක්. එයා කියනවා අවුරුදු 38ක් වුණා මගේ විවාහ ජීවිතේට ආච්චි. අවුරුදු
38කට කලින් මම මේ ගෙදරට ලේලි වෙලා ආවා ආච්චි. ඒත් ඔයා මට කවදාවත් ලේලියක් වෙලා ඉන්න දුන්නේ නෑ ආච්චි. ඔයා මට එද්දිම ඔයා මාව දුව කරගත්තා ආච්චි. මට අද වගේ මතකයි ඒ දවස්. ඔයා මට හැමදේම කියලා දුන්නා ආච්චි. හැම හැදියාවක්ම ඔයා මට කියලා දුන්නා ආච්චි. ඒත් ආච්චි මට ඔයා නැතුව කවදාවත් ජීවත් වෙන හැටි ඔයා කියලා දුන්නේ නෑ ආච්චියේ. මට ඔයාව අද වගේ මතකයි ආච්චියේ. අවුරුදු 25ක් ගෙවුණත් අද වගේ මතකයි. ආච්චිගේ මගේ කතාව අද වගේ මට මතකයි කියලා තුල්සි මේ විදියට අම්බා විරාණිව සිහි කරනවා. අම්බා විරාණි කියන්නේ කමලා විරාණිව සිහි කරනවා. ඉතින් තමන්ගේ ආච්චිත් එක්ක ගෙවපු හැම මතකයක්ම මේ විදිහට සිහි කරතියා කියනවා. ඔයා මට කවදාවත් ඔයා නැතුව ජීවත් වෙන විදිහ නම් කියලා දුන්නේ නෑ ආච්චි කියලා. පූජා ඉවර කළා තුලසි එතනින් යනවත් එක්කම එයාට දැනෙනවා කවුරු හරි වත්තේ ඉන්නවා කියලා. එයා කියනවා සරසර ගාන සද්දයත් එක්ක පඳුරු හෙලවෙනවා. එතන ටික වෙලාවක් බලන් ඉඳලා තුලසි යනවා ගේ ඇතුළට. තුලසි ගේ ඇතුළට යද්දි එතන සේවිකාව වැඩ කර ඉන්නවා. තුලසි පූජා තාලේ අරන් යනවත් එක්කම තුල්සි කියලා කතා කරනවා. තුල්සි කියනවා එනවා නැන්දේ කියලා. තුල්සි එහෙම කියලා පත්තරයක් වගේ දෙයක් අරගෙන යන්නේ දක්ෂ විරාණිගේ කාමරේට. දක්ෂ විරාණි පිටිපස්ස හැරලා ඉන්නේ. ඉතින් මේනි දක්ෂ විරාණි කියනවා ආච්චි මෙන්න වාගේ ෆිල්ම් වෙන පත්තරේ කියලා. දක්ෂ විරාණි කියනවා කවුද අද කාලේ පත්තර බලන්නේ? හැමෝම සෝෂල් මීඩියානේ බලන්නේ. බලන්න මේ මිලෑර් දයනි දක්ෂ විරාණි කොච්චර එක වගේද කියලා පොඩ්ඩක් ෆලෝ කරන්න. තුල්සි කියනවා ගෙදරව ෆලෝ කරනවත් වෙලාව නැතුව කොහොමද නැන්දේ මම ඔහොම කරන්න කියලා. ඒත් එක්කම තුල්සිට කවුද කතා කරනවා. තුල්සි කියනවා එනවා කියලා. දක්ෂ කියනවා මාත් එක්ක සෙල්ෆියක් අරන් යන්න කියලා. තුල්සිත් එක්ක දක්ෂ සෙල්ෆියක් ගන්නවා. සෙල්ෆියේ දක්ෂ කොහොමද ඉන්නේ කියලා අහනවා. කොච්චර ලස්සනද කියලා අහනවා. තුල්සි hina වෙලා දක්ෂ දිහා බලලා එතනින් යන්න හදනවා. දක්ෂ කියනවා හැපි ඇනිවර්සරි තුල්සි කියලා. තුල්සි කියනවා thank you නැන්දේ කියලා. ඒත් එක්කම දක්ෂ තමන් ගහපු සෙල්ෆිය අප්ලෝඩ් කරනවා. කිව්කි සාස් බී කබී බහුති 25 years later කියන්නේ අවුරුදු 25කට පස්සේ කියලා. ඒත් එක්කම තුල්සි කබඩ් එකක් වගේ දෙයක් කැල්ලා කියනවා මෙච්චර ලොකු වෙලා තාම ටවල් එකට අම්මාම කියලා කතා කරනවා කියලා. කරන් කියනවා එහෙම හරි ඔය මුණ ගැහිලා මගේ උදෑසන වෙනවනේ කියලා. කරන් කියනවා happy anniversary අම්මා කියලා. තුල්සි කියනවා thank you බේටා ඇතුළට යන්න කියලා කියනවා. තුල්සි පල්ලෙහාට බහලා යනවා පඩිපෙළ දිගේ. ඒත් එක්කම තුල්සිගේ ලේලි නන්දිනී එනවා. නන්දිනී කියනවා අම්මේ උදව්වක් ඕනේ කියලා. තුල්සි කියනවා මම එන්නම් කියලා. ඒත් එක්කම නන්දිනීට තුල්සි සාරියක් දෙනවා. නන්දිනී කියනවා අම්මා මම ඇඳම මේක අම්මා මොනවද අඳින්නේ කියලා. තුල්සි කියනවා මම ඇඳත් ඔය ඇඳත් එකයි කියලා. ඒත් එක්කම ගෙදර වැඩ කරන මුන්නි සේවකයන්ට බයිනවා. තුල්සි කියනවා අයියාලට බයින්නේ කියලා. එතකොට මුන්නි කියනවා මෙච්චර සේවකයෝ ඉන්නවා ඇයි ඔයා වැඩ කරන්නේ කියලා. තුල්සි කියනවා ලොකු උත්සවයක් නේ ගෙදර තියෙන්නේ. කම්පැනි එකේ ගොඩක් අයත් එනවනේ. අත්උදව් දෙන්න වෙනවනේ කියලා. තුල්සි කියනවා ඔයයි මහරජුයි මමයි මේ ඉගිර බලාගෙන ඉතින් එයා දන්නේ ඒගොල්ලෝ බයින්න එපා කියලා. තුල්සිට හැමතුමක් එනවා. තුල්සි හැමතුමත් අරගෙන ඉස්සරහට යනවා. තුල්සි කියනවා ආශ්‍රමීන ළමයිට කෑම දෙන්න කියලා. ඒත් එක්කම තුල්සිට ඇහෙනවා එයාට කතා කරනවා කවුරු හරි තුල්සි කියලා. ඒ මේ කවුද කතා කරන්නේ කියලා දැනගන්න නම් ඊළඟ එපිසෝඩ් එකත් අනිවාර්යයෙන්ම බලන්න වෙනවා. Thank you for watching.